أكرمكم عند الله أتقاكم إن الله عليم خبير. දයාලු පරම දයාලු අල්ලාහ්ගේ නාමයෙන් ජනයිනි සැබවින්ම අපි ඔබ පිරිමියෙකු හා ස්ත්‍රියකගෙන් මෙවුම් වෙමු. තවද ඔබ එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතින් හා ගෝත්‍ර බවට පත් කෙලමු. සැබවින්ම අල්ලාහ් අබියස ඔබගෙන් ඊතා ශ්‍රේෂ්ඨයා ඔබ අතර ඊතා බිය භක්තිකාය. සැබවින්ම අල්ලාහ් සර්වඥ අභිඥානවන්තය. In the name of Allah, the most gracious and the most merciful. O humanity, we created you from a male and a female. O humanity, we created you from a male and a female, and made you into peoples and tribes. Surely the most noble of you in the sight of Allah is the most righteous among you. Surely the most noble of people in the sight of Allah righteous among you. Allah is truly all knowing, all aware. Sadaqallah. ස්තුතියි. දනාගම ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරන ලද මෙම රාමසාන් උත්සවයේ උපවාසයේ මිදීමේ ඉෆ්තාර් උත්සවය සඳහා අද දින වැඩම වූ අදාළ ඉලුග්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සද්ධාතිස්ස හිමි වහන්සේව බොහොමෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ප්‍රසිද්ධ දේශක තන්වීර් අධ්‍යාපන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රස්මි නලිමි මෞලවිතුමාන්ව ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අෂේක් සියාස් මෞලවි මෙතිතුන්වත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා සහභාගී වූ දනාගම ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපතිතුමා අල්හාජ් ෆස්ලික් මෙතිතුමන්ව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මාවනල්ල පොලිස් ස්ථානයේ නියෝජනය කරමින් පෙමිණි නිලධාරි මහත්මියව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නියෝජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්වත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ තරුණ සේවා නිලධාරිතුමියවත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන්වත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මස්ජිදුල් හකම් ජුම්මා පල්ලියේ පරිපාලන සභාව ගරු සභාපතිතුමා ඒ වගේම ලේකම්තුමා ඒ තුළු ඒ නිලධාරි මණ්ඩලයත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම 2025 පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් වශයෙන් නාම යෝජනා බාර දී තිබෙන සියලුම අපේක්ෂකයන් මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටිනවා. එම අපේ වසම බාරව ඉන්න එම නිලධාරී එම අපේක්ෂකයන්වත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ ඒ වගේම දේශපාලන අධිකාරී නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාවත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම දනාගම ගම්මානාවට සිටින සහෝදර සියලු ජනතාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම දනාගම ගම්මානයේ සමිති සමාගම් වල නිලතල දරන සියලුම නිලධාරි මණ්ඩලයට අපි ආරාධනා කරා. ඒ සියලු දෙනා මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටිනවා. ඒ සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා JM මීඩියා ආයතනය. ඒ ආයතනයේ නිලධාරි මණ්ඩලයටත් ඒ මණ්ඩලයවත් මම සාදරයෙන් පිළිගන්නවා. ඒ සමග ඊළඟට යෙදී තිබෙන්නේ අද දින ප්‍රධාන දේශනය කිරීමයි. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම අවස්ථාවට ප්‍රධාන දේශකය වශයෙන් සහභාගී වූ තන්වීර් අධ්‍යාපන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
රස්මී නලීමි මෞලවිතුමන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දින දේශනය පැවැත්වීම සඳහා. සර්ව බලධාරී අල්ලාහ් තාලාට මේවා ශාන්තය හා සමාදානය මෙලොවට රහමතයක් දායාදයක් ලෙස පැමිණි අපගේ අවසාන දේව වක්තෘවරයා වන මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හටහා ඔහුව සහ මුලින්ම පිළිගෙන ජීවත් වූ යහ පුද්ගලයන්ට හිමි වේවා. මෙම අවස්ථාවට වැඩවමදාල ඉලුග්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සද්ධාතිස්ස හිමිපාණන්ගේ අවසරයි. ඒ වගේම මෙම අවස්ථාවට පැමිණ සිටින සියලු ආරාධිත අමුත්වනි උසස් නිලධාරීනි ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ආයිබෝවන්. මුස්ලිම් බැතිමතුන් ඔවුන්ගේ ඊතා ප්‍රධාන වූ වත්පිළිවෙතක් එම වත්පිළිවෙතේ ඊතා ප්‍රධාන වූ වේලාවක් තමයි මෙම අවස්ථාව. එවැනි අවස්ථාවට අපි සියලු දෙනා එක් වී සිටිනවා. මුස්ලිම්වරුන්ට අනිවාර්යෙන් වගකීම් පහක් හිමි වෙනවා. ඒ වගකීම් පහෙන් තුන්වන වගකීම තමයි මේ උපවාස ශීලය. පළමුවන වගකීම ඔවුන් අනිවාර්යයෙන්ම විශ්වාස කළ යුතුයි දෙවියන්ව වක්ෂූවරුන්ව ඔවුන් ලබා දු ග්‍රන්ථ අවසාන දිනය එවැනි විශ්වාස කළ යුතු කාරණාවන් තිබෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි මුස්ලිම් බැතිමතෙක් අනිවාර්යයෙන්ම පස්වේල් වන්දනාව ඉටු වෙන්න ඕන ඉටු කරන්න ඕන. පස්වේල් නෝරදවා පල්ලියට යන්න ඕන. පස්වේලක් හැමදාම එදිනදා පාසා පස්වේලක් පල්ලියට අනිවාර්යෙන් යන්න ඕන. පස්වේල් නැමදුමක් ඉටු කරන්නට ඕන. තුන්වන වගකීම තමයි මෙම මාසය තුල මුස්ලිම් බැතිමතුන් ඉටු කරන මේ උපවාස ශීලය. අපි රාමසාන් උත්සව නැත්නම් රාමසාන් උපවාස යනුවෙන් අපි හඳුන්වනවා. පළමුවෙන්ම අපි දැනගත් යුතු කාරණාවක් තිබෙනවා. රමසාන් කියන එක හෝ රාමලාන් කියන එක මෙම වත්පිළිවෙතේ නම නොවේ. මෙම මාසේ නම තමයි රාමසාන් කියන නම. මුස්ලිම් බැතිමතුන්ගේ ඉස්ලාමීය දින දර්ශනයක් තියෙනවා. මාස 12ක් තිබෙනවා චන්ද්‍ර දින දර්ශනයක්. එම චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය තමයි රමදාන් යන මාසය. එම රමදාන් යන මාසයේ තමයි මුස්ලිම් බැතිමතුන් උපවාස ශීලය රකින්නේ. උපවාසයේ නියැලෙන්නේ. එම නිසා තමයි රාමසාන් යනුවෙන් රාමදාන් යනුවෙන් මේ වත්පිළිවෙත නම් කරන්නේ. ඒක ප්‍රචලිත වෙනවා. සමාජය අතර ප්‍රචලිත වෙනවා. නම සැබෑ නම සෞම් යන නම. සෞම් යන්නෙහි අර්ථය ඈත්ව සිටීම, වැළකී සිටීම. එනම් උපවාසය බිඳවන, උපවාසය විනාශ කරන, එහි අරමුණු විනාශ කරන ක්‍රියාවන් වලින් වැළකී සිටීම තමයි එහි අර්ථය. අපි දන්න උපවාසයේ දවසක් හිමිදිරිය පටන් අරන් හිරු අවරට යන වෙලාවේදී අවසන් වෙනවා. ඒකට තමයි ඉෆ්තාර් වෙලාව යනුවෙන් අපි පවසන්නේ. එවැනි අවස්ථාවට තමයි අපි සියලු දෙනා එක්ව සිටින්නේ. මෙහිදී මෙම උපවාස ශීලය උපවාසයේ රකින්න මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉස්ලාම් ආගම නැත්තම් දෙවියන් බලාපොරොත්තු වන කාරණාවක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් බලනවා උපවාසය කියන්නේ නොකා නොබී ඉන්නවා. ආහාර ගන්නේ නැහැ, බොන්නේ නැහැ. සමහර වෙලාවට ප්‍රශ්න අහනවා කෙලවත් ගිලින්න බැරිද? කෙල ගිලීම ප්‍රශ්නයක් නෙවෙයි. ආහාර නොකා නොබී ඉන්නවා විතරක් නෙමෙයි උපවාසයේ තියෙන කාරණාව. එයින් ඔබට ගිය ප්‍රධාන වූ කාරණාවන් කීපයක් තිබෙනවා. නබිතුමාණන් පැවසුවා දෙවියන්ට නොකා නොබී සිටීමෙන් විතරක් නොකා නොබී උපවාසයේ රැකීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. කෙනෙක්
කන්න නැතුව ඉන්නවා, කෙනෙක් බොන්න නැතුව ඉන්නවා. එහිදී විතරක් කිසිදු ප්‍රයෝජනයක් දෙවියන්ට නැහැ. එනම් උපවාසයෙන් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන්ම ප්‍රධානතවම දෙවියන් බලාපොරොත්තු වෙන කාරණාවක් තිබෙනවා. ඒ තමයි අපේ මෙම ශරීරයේ තිබෙන මේ අවයව, මේ පංචේන්ද්‍රයන්. අපේ අවයව වලින් අපි කරන පාපයන් තියෙන වැරදි තිබෙනවා. මෙම පාප වැරදි වලින් මිනිසා ඈත් වෙන්න ඕන කියන ඒ බලාපොරොත්තුව ප්‍රධාන වූ බලාපොරොත්තු වෙනවා. අපි දිවෙන් කරන පාප තියෙනවා, වැරදි තිබෙනවා. අපි අත් වලින් කරන වැරදි තිබෙනවා. අපේ සිතෙන් කරන වැරදි තිබෙනවා. අපේ දෙපා වලින් අපි කරන වැරදි තිබෙනවා. අපි ඇස් වලින් කරන වැරදි තිබෙනවා. මෙවැනි ආකාරව මිනිසා Tamanගේ ශරීර වලින් කරන වැරදි පාප වලින් මිදෙන්නට ඕන, ඈත් වෙන්නට ඕන. උපවාසයේ රකින්න පුද්ගලයෙක් නොකා නොබී සිටිලා වැරදි කරනවා නම්, පාප කරනවා නම්, පාප ක්‍රියාවන් වල නියැලෙනවා නම් එම උපවාසයේ දෙවියන්ට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. උපවාසයේ කියන එක ප්‍රධානම පළවෙනි කාරණාව මුස්ලිම් බැතිමතා වැරදි වලින් පාප වලින් දුරස් වෙන්නට ඕන. මෙය දෙවියා අතර තියෙන සම්බන්ධතාවය වර්ධනය කරන්න ඕන කියන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ විතරක්ද කියලා ඇහුවොත් එහෙමත් නැහැ. මෙම උපවාසයේ දෙවියන් මෙම ලෝකයේ යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. ලෝකේ ජීවත් වන මිනිසුන්, මුස්ලිම් බැතිමතුන් උපවාසයේ රකින්න වෙලාවේදී ඔවුන් සමග ජීවත් වන මිනිසුන් එක්ක තිබෙන සම්බන්ධතාවය ශක්තිමත් කරන්න යම් ආකාරයකින් එය ශක්තිමත් කරලා එකමුතුභාවයක් ඇති කිරීමටත් උත්සාහ දරනවා. ඒ තමයි උපවාසයේ රකින්නවා. අපි නොකා නොබී ඉන්නවා. නොකා නොබී සිටින වෙලාවේදී ඔහුට තේරෙනවා මෙම ලෝකේ, මෙම ප්‍රදේශයේ, මෙම රටේ කොච්චර මිනිසුන්ද ආහාර නැතුව කන්න බැරුව ඉන්නේ, කොච්චර මිනිසුන් ඉන්නවද? ඔවුන්ගේ වේදනාව, ඔවුන් එවැනි අවස්ථාවේදී ඔවුන් විඳින එම දුක තේරෙන්න ඕන. එම දුක තේරිලා ඔවුන් මෙම මාසයේ මුළුල්ලේම අධිකව දානමානයන් වල නියැලෙන්න ඕන. අපි දන්නවා මේ මාසයේ පටන් ගන්නකොටම පල්ලිවල හැමදාම කැඳ බෙදනවා. හැමදාම ඒ කැඳ බෙදනවා. ඒ වගේම මේ වගේ ඉෆ්තාර් වැඩසටහන් සෑහෙන්න සංවිධානය වෙනවා. එම පිං ලබා ගැනීමට. අපි විතරක් උපවාසයේ නියැලලා, අපි විතරක් නොම්බි අල්ලලා, අපි විතරක් මෙහි ප්‍රයෝජන ලබා ගන්නව නොවේ. අපිත් එක්ක සිටින සහෝදර මිනිස්සුන් උපවාසයේ රකින්නට ඕන. ඒට අපිත් උදව් කරන්න ඕන. මෙම ප්‍රදේශයේ Taman එක්ක ජීවත් වන ඒ දරිද්‍රතාවෙන් ජීවත් වන උදවියන්ට උදව් කළ යුතුයි යන හැඟීමක් ඔවුන්ට ලැබෙනවා. නබිතුමාණන් මේ මාසය තුල අධිකව දන් දීලා තිබෙනවා. මෙහිදී දන් දෙන අවස්ථාවේදී මුස්ලිම්ද, මුස්ලිම් නොවන පුද්ගලයන්ද යන කාරණාව නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහු දන් දිය යුතුයි. අධිකව දන් දෙන්න ඕන. අධිකව දන් දෙනවා මුස්ලිම් බැතුද ඒට උත්සාහ කරනවා. ඒ වගේම තව ඉතා ප්‍රධාන බලාපොරොත්තුවක් තිබෙනවා. පාප වලින් මිදෙන්න ඕන. පාපක් සමාව කියන එක. මෙම රමදාන් මාසය නැත්නම් මේ උපවාස ශීලය, උපවාසයේ රකින්න මුස්ලිම් බැතිමතෙක් පාපයන් වලින් ඈත් වෙන්න ඕන. පාපක් සමාව ලබා ගන්නට ඕන. දෙවියන්ගෙන් Taman කරපු වැරදි පාපයන් ඔවුන් ඉදිරිපත් කරලා පාපයන් වලින් ඈත් වෙන්නට ඕන. එයත් දෙවියන් බලාපොරොත්තු වෙන තව කාරණාවක්. එහිදී ප්‍රධාන තව දෙයක් තිබෙනවා. පාප ක්ෂමාවේදී ප්‍රධාන දෙයක් තිබෙනවා. එම පාපය තවත් පුද්ගලයෙක් එක්ක, තවත් මිනිසෙක් එක්ක සම්බන්ධ නම්, එම පාපය වැරද්ද තව පුද්ගලයෙකුට යම් හිංසාවක් කරලා තිබෙනවා නම්, එම හිංසාව වැරද්ද කළපු පුද්ගලයා ඒ හිංසාවට ලක් වූ පුද්ගලයාගෙන් සමාව ගන්නාතුරු දෙවියන් සමාව ලබා දෙන්නේ නැහැ. එනම් මේ මාසය තුල උපවාසය රකින්නවා විතරක් නෙවෙයි, පාපයන් වලින් ඈත් වෙන්න ඕන. Taman මිනිසුන්ට යම් ආකාරයකින් හෝ වැරද්දක් හිංසාවක් කර තිබෙනවා නම් එම වැරද්ද එම පුද්ගලයාට පවසා ඔහුගෙන් සමාව ගන්නට ඕන. ඉන් අනතුරු දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න ඕන. මෙවැනි ආකාරව පාප වලින් ඈත් වී මුස්ලිම් බැතිමතා
දෙවියන් වෙත සමීප වෙන්නත් ඕන, යහ පුද්ගලයෙක් බවට යහ පුරවැසියෙක් බවට පත් වෙන්න ඕන කියන එක තමයි මෙහි බලාපොරොත්තුව. නිකම්ම නොකානොබී සිටීම විතරක් නෙවෙයි මෙම වත් පිළිවෙත කියන්නේ. අවසාන වශයෙන් ඒ කාරණාවක් එකතු කරන්නම්. මෙම උපවාසයේ වේවා අවුරුද්ද වේවා උපවාසයෙන් අනතුරුව තව සතියකින් වගේ අවුරුද්ද වෙනවා. අවුරුද්ද වේවා මුස්ලිම් බැතිමතුන් තනියෙන් සමරන්න බෑ. තනියෙන් මෙම ක්‍රියාවන් කරන්න බෑ. සාමූහිකව කරන්න ඕන. තමන් එක්ක ජීවත් වෙන සහෝදරයන්ව එකතු කරගන්නට ඕන. තමන්ගේ අසල්වාසීන් එකතු කරගන්නට ඕන. මේ සඳහා ඉස්ලාම් මඟ පෙන්වීම ලබා දෙනවා. එක උදාහරණයක් කියන්නම්. අපට උපවාසයේ මාසය අවසන් වුණාට පස්සේ උපවාස මාසය අවසන් වෙනවා. නවසඳ දකින්නවා. නවසඳ දැක්කොත් ඒ දින අපේ අවුරුද්ද උදා වෙනවා. අවුරුද්ද උදා වූ වෙලාවේදී මුස්ලිම් බැතිමෙතෙකුට තවත් වගකීමක් පැවරෙනවා. ඒ තමයි ඔහු අනිවාර්යයෙන්ම දන් දීමක් කරන්නට ඕන. ඒ දන් දීම ඔහු මුස්ලිම් බැතිමතුන්ට අවුරුදු දිනේදී අවුරුදු දවසේදී ඔවුන් සලාතයක් ඉටු කරන්නට පාන්දර උදෑසන සලාතයක් ඉටු කරන්නට ඕන. ඒ උදෑසන සලාත ඉටු කරන්න නැමතුම ඉටු කරන්නට පෙර එම දන් දීම ලබා දෙන්නට ඕන. එම දන් දීම එම ප්‍රදේශයේ එම මිනිසුන් ජීවත් වන ප්‍රදේශයේ ප්‍රධාන ආහාර වේල හෝ මුදල් වලින් දන් දීම ලබා දෙන්නට පුළුවන්. මෙහිදී ඉස්ලාම් කියා දෙන කාරණා මොනවද කිව්වොත් තමන් විතරක් අවුරුදු සමරන්න බෑ. තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් බැතිමතුන් ඉන්නවා නම් දරිද්‍රතාවෙන් පෙළෙන අය ඉන්නවා නම් ඒ අයටත් උපවාසය රැකලා මෙම අවුරුද්ද සමරන්න අපි උදව් කරන්නට ඕන. අපි අනිවාර්යෙන් මේ දානමාන කරන්නට ඕන. අපි හොයලා දෙන්න ඕන කෙටි කාලයයි ඊළඟ දවස් උදෑසන පල්ලියට හෝ පිට්ටනියක ඒ නමදු මිට කරනවා එලිමහන් ස්ථානයක ඒ ස්ථානයට යන්න කලින්ම ඒ දන් දීම දීලා ඉවර කරලා යන්න ඕන. එනම් එම දරිද්‍රතාවයෙන් පිළෙන පුද්ගලයා ඒ පවුල සමගම සතුටින් Tamanගේ අවුරුද්ද සමරන්න පුළුවන් ඒ හැකියාවක් ඔවුන්ට ලැබෙනවා. මෙවැනි ආකාරව Taman විතරක් හොඳ ක්‍රියාවන් කරලා Taman විතරක් ජීවත් වෙලා Taman විතරක් ස්වර්ගයට යන්න මඟ පෙන්වීම ලබා දෙන ආගමක් නොවේ ඉස්ලාම් ආගම. ඉස්ලාම් ආගම Taman හොඳ ක්‍රියාවන් කරන්න ඕන. Taman එක්ක සිටින පුද්ගලයන් මුස්ලිම්වරුන් හොඳ ක්‍රියාවන් කරන්න ඕන. ඔවුන් ජීවත් වෙන්න ඕන. ඔවුන් එක්ක අපි ස්වර්ගයට යන්න ඕන. ඒ වගේම Taman එක්ක ජීවත් වෙන අන්‍ය ඒ සමාජයේ ඒ ආගම්වල අයත් ඔවුන් එක්කත් සුහඳව කටයුතු කරන්න ඕන කියන ඉස්ලාම් පවසනවා. එවැනි ආකාරව තමයි අද දින මෙවැනි වැඩසටහනක් සංවිධානය කර තිබෙන්නේ. අද දින මුස්ලිම් බැතිමතුන්ගේ මේ ඉෆ්තාර් වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. මෙහිදී මෙම ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් නොවන ඒ උදවියන් එක්ක ඒ සහෝදරත්වය ඒකමුතුභාවය ඇති කරන්න මෙවැනි ආකාර වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. මම ස්තුතිවන්ත වෙනවා සංවිධානය කරපු ඒ සංවිධායක ඒ මඩුල්ලට ඒ කණ්ඩායමට ඒ වගේම මේ අවස්ථාවට පැමිණි සියලු උදවියන්ට සියලු පුද්ගලයන්ට මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන්. අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්නම්. පළවෙනි ඉල්ලීම අනිවාර්යයෙන්ම ලංකාව වැනි රටක ජීවත් වන අපි බහු සංස්කෘතික රටක ජීවත් වන අපි ආගම් පිළිබඳව අවබෝධය නැති කර ගන්නට ඕන. මුස්ලිම් බැතිමතුන් ඉස්ලාම් ආගම පිළිබඳව ඒ වගේම බෞද්ධ දර්ශනය පිළිබඳව ආගම පිළිබඳව කිතුණු ආගම පිළිබඳව අවබෝධය තිබෙන්නට ඕන. ඒ වගේ මුස්ලිම් නොවන පුද්ගලයන්ටත් අනෙකුත් ආගම් පිළිබඳ අවබෝධයක් තිබෙන්නට ඕන. මම හිතනවා අවබෝධය නොමැති නකම නිසා තමයි අවබෝධයෙන් අපි දුරස් වෙනකොට තමයි යම් ආකාරයකින් අපි අතර අපේ එකමුතුභාවය එක්සේසත්කම අපේ විනාශ කරන්න යම් හෝ බලවේගයක් හෝ යම් ආකාරයකින් අපේ එකමුතුක විනාශ වෙනවා. එම නිසා එම උත්සාහ දරමු. ඊළඟ අන්තිම ඉල්ලීම අපි ජීවත් වන රට මේ රටෙන් අපි ලබාගත්තු නිදහස් අධ්‍යාපනයක් තිබෙනවා. නිදහසේ ලබාගත්තු මෙම පොළවෙන් අපි උරාගත්තු සාරයක් අපේ ශරීරයේ තිබෙනවා. එනම් අපි සියලු දෙනා එකතු වෙලා මෙම රටට මෙම ප්‍රදේශයට අපි ලබා දෙන්න ඕන වගකීමක් තිබෙනවා. එවැනි වගකීම අපි සියලු දෙනා එකතු වෙලා ඉටු කරමු. මෙම රට මෙම ප්‍රදේශය ගොඩනගමු කියන ඉල්ලීමත් එක්කම මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ආයිබෝවන්.
අමතා කතා කරේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තන්වීර අධ්‍යාපන කේන්ද්‍රයේ ප්‍රධාන කතිකාචාර්ය රස්මි නලීමි මෞලවිතුමාණන් බොහොමත් ස්තුතියි මෞලවිතුමාණන් මීළඟට මා ගෞරව නමස්කාරව ආරාධනා කරනවා කෙටි අනුශාසනයක් ලබා දීම සඳහා වැඩම වූ අදාළ ඉලුග්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සද්ධාතිස්ස හිමිපාණන් වහන්සේට අවසරයි අපේ ආමඳුරනේ. මේ අවස්ථාවට සම්බන්ධ වෙන මෞලවිතුමන්ලා ඒ වගේම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් ඒ වගේම මේ ආගමික කාර්යයත් සමග සම්බන්ධ වෙන සංවිධායක කමිටුවේ මහත්මයින් සහ අනිකුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම මහත් මහත්මීනි පින්වතුනි හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා දෙවි පිහිට ප්‍රාර්ථනා කරනවා අපි විශේෂයෙන් මේ රාමසාන් මාසේ මේ උපවාස කාලේ උපවාසය අත්හරින මොහොතක අපි හැමදෙනාටම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ අත්දැකීම් බෙදා හදා ගන්න විශේෂයෙන් අපටත් ආරාධනය කළ ඒ සියලුම නිලධාරි මහත් මහත්මීන්ට බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන් අපි ලාංකිකයින් හැටියට විවිධත්වය තුල ඒකත්වය මෙතුමත් මතක් කරා ලෝකෙම අපිට ඒකත්වයක් ඇති කරන්න සංස්කෘතිකමය වශයෙන් පුළුවන්කමක් නැති වුණත් මානව දයාව තුල මිනිසත්කම තුල අපිට එක්සත්කම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි මේ සියලුම ආගම් දහම් පිළිගන්න ඔබ අප කවුරුත් අපිම ශ්‍රේෂ්ඨයි කියන පදනමේ අපි කවුරුවත් නැහැ. සියලුම ආගම් දහම් පැවතිය යුතුයි කියන පදනම තමයි අපි ආගම දහම තේරුම් ගත්ත උදවිය විදිහට පිළිගන්නේ. අපේ අල්ලපු රටේ හිටපු රජ කෙනෙක් තමයි අශෝක රජතුමා. එතුමා මේ ගල්පුවරුවක ලියලා තියෙනවා එතුමා පිළිගත් ක්‍රමය ආගම් දහම් තුල. ඒකේ තියෙනවා එක තැනක සමවායෝ ඒව සාධු කියලා ඒ කාලේ තිබුණු පාලි විවාහාරයට අනුරූපී භාෂාවකින්. ඒක කියන්නේ එතුමා ඉන්දියාවේ පාලනය කරපු කාලේ සියලුම ආගම් දහම් වලට ගරු කරපු කෙනෙක් හැටියට එතුමා බෞද්ධයෙක් හැටියට තේරුම් අරන් තිබුණා. තම තමන්ගේ ආගම් වලට තම තමන් ගරු කරනවා වගේම අනෙක් ආගම් වල ඉන්න අයත් ඒ සියලුම ආගම් දහම් වලට ගරු කළ යුතුයි කියලා. ඒක තමයි බුදුදහමේ පදනම.
අපි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන පිරිස බෞද්ධයෝ හැටියට. ඒ නිසා අපි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී බොහොමත්ම සතුටු වෙනවා මම මේ ගමේ උපන් කෙනෙක්. ඉතින් මෙතනත් ඉන්නවා බහුතරයක් දෙනා මං හිතන්නේ මේ දනාගම වැසි පිරිසක් වගේම මේ ස්ථානයට එකතු වුණු පිරිසක්. ඉතින් අපි බොහොමත්ම මේ ඉස්ලාම් ජන සමාජයත් එක්ක එකට ජීවත් වුණු කට්ටිය පුංචි කාලේ. එකට සෙල්ලම් කරා, ආවා ගියා, සමහරට නෑදෑකම් කීවා, උත්සව ආදියට සම්බන්ධ වුණා. ඒ වගේම දුක සැප බෙදා හදාගත්තා. ඒක අපේ තිබුණා. සමහර විටක අපේ නිවෙස්වල තියෙන අඩුපාඩුකම මේ අය හරහත් මේ අයගේ සමහර විට අඩුපාඩුකම් අපි හරහත් ඉටු වුණු අවස්ථා අපි දැක්ක අදටත් තියෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් මේ උපවාස කාලය ගැන කතා කරනකොට මේ කාලවකවානුවක් අපටත් තියෙනවා භික්ෂුන් වහන්සේලා හැටියට මාස 3ක. ඒකට කියන්නේ වස්සාන කාලය කියලා, වස් කාලය කියලා. ඒක ජූලි මාසයේ විතර ආරම්භ වෙලා මාස 3ක් පවතිනවා. ඒ කාල වකවානුව තුළ අපිත් භික්ෂුන් වහන්සේලා හැටියට විහාරස්ථානයේ මේ පිරිස වෙනුවෙන් ආගමික කටයුතු සිද්ධ කරලා ඒ අය සමග ආගම දහමේ දැනුම බෙදා හදා ගන්න කාල වකවානුව. ඒ වගේම මුලින් අනුශාසනාව කරපු ඒ මෞලවිතුමා මතක් කරපු දෙයක් තමයි මේ ආහාරය පිළිබඳව පමණක් නෙමෙයි මේ අවධානය යොමු කිරීම. විශේෂයෙන්ම උපවාස එහෙම නැත්නම් මේ ආහාරය පිළිබඳවත් අපි නූතනයේ හරියට කතා කරනවා. අධික ආහාර ගැනීම නිසා මිනිස්සු කොයිතරම් ලෙඩ වෙනවද? අගුණ ආහාර, අසමබල ආහාර ගැනීමෙන් මිනිස්සු කොයිතරම් ලෙඩ වෙනවද? ඒ වගේම ආහාර පාන අධිපරිභෝජනයක් කරනකොට තවත් පිරිසක් කොපමණනම් අගහිඟකම් වලින් පෙළෙනවද? මේක අපට තේරෙනවා. මේක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් තමයි මේක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමත් ඒ වගේම ඉස්ලාමී ගැන්වෙන කරුණුත්, කිතුණු බයිබලයේ එන කරුණුත්, Hindu දහමේ වෙන කරුණුත් මේ හැම දෙයක්ම අපේ ජීවිතේ බොහොම උපමට්ටම් කරනවා. ඉතින් ඒ නිසා මේ අත්දැකීම බෙදා හදා ගන්න එකිනෙකා කෙරෙහි සහෝදරත්වය ඇති කරගන්න හොඳ අවස්ථාවක් කියලා මමත් හිතනවා මේ වගේ අවස්ථාවකට අපටත් සම්බන්ධ වෙන්න ලැබී. ඉතින් ඒ නිසා අපි මෞලවිතුමන් මතක් කරපු කාරණේ මමත් මතක් කරන්නේ බෞද්ධ හැටියට අපට සමහර විට අපි පොතෙන් පතෙන් කුරානයේ යම් කිසි කොටසක් කියවලා යම් කරුණු කාරණා තේරුම් ගත්තත් මේ ප්‍රැක්ටිකලි අපට මේ රිලිජියස් ඇක්ටිවිටි ගැන ආගමික කාර්යයන් පිළිබඳව අපට අවබෝධය අඩුයි. අපි මේ කාර්යයන් පිළිබඳ අවබෝධය අඩුයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපට මේ අත්දැකීමක් බෙදා හදා ගන්න හොඳ අවස්ථාවක්. ඉතින් අපි දැකලා තියෙනවා මේ පළාත්වල වෙසක් කාලේට වෙසක් කෝඩු හදනවා අපේ මුස්ලිම් සහෝදරවරු. ඒ වගේම අවුරුද්දේදී බෙදා හදා ගැනීම කරනවා සිංහල පිරිසත් එක්ක, සිංහල බෞද්ධ පිරිසත් එක්ක. ඉතින් මේක හොඳ දෙයක්. ඉතින් ඒ නිසා මේ උපවාස කාල වකවානුවේ අපටත් දැන් සිංහල අවුරුද්ද එළඹෙනවා අප්‍රේල් මාසේ. මේ අයටත් රාමසාන් අවුරුද්ද එළඹෙනවා අප්‍රේල් මාසේ. ඉතින් අපි හරීම සමීපයි. හරිම එකට වැඩ කරන්න පුළුවන් පිරිසක්. ඉතින් ඒ නිසා මේ සහෝදරත්වය හරිම වැදගත්. අපි ලාංකික මිනිස්සු හැටියට මේ සහෝදරත්වය අපට රටේ ඉදිරි අනාගතය
ඉදිරි අනාගතය සාර්ථක කරගන්න රටේ අපි හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ රට සංවර්ධනය කරගන්න. අපට තිබුණු බාධක ටිකෙන් ටික අඩු කරගන්න. මං හිතන්නේ අපිට මම මේ අවස්ථාවේදී මතක් කරන්නේ අපි උසස් අධ්‍යාපනය ලබා ගත්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගත්ත අය මෙතන බොහෝ දෙනෙක් ඉන්නවා. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට ඉන්න කාලෙත් අපි කතා කරපු දේවල් තියෙනවා. ඒ තමයි මේ අධ්‍යාපනයේදී අපිට සියලු දෙනාම එකට එකතු වෙලා පාසල් අධ්‍යාපනයත් ලබනද ක්‍රමවේදයක් අනාගතයේ හැදෙනවා නම් මං හිතන්නේ බොහෝම පහසුවෙන් අපිට මේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. අපේ රටේ ඒක නැහැ. සමහර විට විදේශ වෙනත් රටවල් ගැන සංසන්දනය කරනකොට ඒ සියලුම දෙනා එකට එකම පාසලක අධ්‍යාපනය ලබනවා. අපිට විශ්වවිද්‍යාලේ පමණයි දැනට එකට ඔක්කොටම අධ්‍යාපනය ලබන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පාසල් අධ්‍යාපනයත් අපට එකට ලබන්න පුළුවන්. සියලු දෙනාටම එකට අධ්‍යාපනයක් ලබන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව කතිකාවක් ඇති වුණොත් ඒක බොහොම වටිනවා. ඉතින් ඒ නිසා මගේ කතාව හුඟක් දීර්ඝ කරන්නේ විශේෂයෙන් මම නැවතත් මගේ සතුට ප්‍රකාශ කරනවා මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව. ඉතින් අපට අපි ඔක්කොටම බෞද්ධ හැටියට, ඉස්ලාම් පිරිස හැටියට, කිතුණුවන් හැටියට, අනිකුත් සියලුම ආගමිකයන් හැටියට ඒ ආගමික කටයුතු දැකලා ඒකේ කොහොමද කටයුතු කරන්නේ කියන එක අත්දැකීමක් ලබා දෙන්න හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මෙතුමාගේ දේශනයත් ඊ타මත්ම හොඳ දේශනයක් වුණා. අපිට හුඟක් කරුණු කාරණා දැනගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා ඒ සියලුම කරුණු කාරණා වලට බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. සියලු කටයුතු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අමය ඒක ආරම්භ කරන්න.
සියලු දෙනාගෙන් අවසරයි. කෙටියෙන් සභාව එමැතීම සඳහා මම මෙම අවස්ථාවට සහභාගී වූ ආරාධිත අමුත්තන්ගෙන් දෙදෙනෙක්ට ආරාධනා කරනවා විනාඩි 2ක කාලයක් කවුරු හෝ දෙදෙනෙක් මෙම සභාවේ ඔබ යම් අදහසක් දරනවා නම් ඔබගේ මතය ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කරනවා කවුරු හෝ වේවා මේ සභාවේ එමැතීමට උනන්දුවක් දක්වන්න නම් එවිට විනාඩි 2ක කාලයක් දෙන්නම් දෙදෙනෙක්ට කතා කිරීම සඳහා. වැඩමවදාළ මහා සංඝරත්නයේ අවසරයි මූලයිතුමනි රාජ්‍ය නිලධාරීනි ඇත්තටම විනාඩි 2ක් වැනි සුළු වේලාවක් ලැබිලා තිබෙන හින්දා ඇත්ත වශයෙන්ම අපි ඉතාමත් සතුටටපත් වෙනවා මාවනැල්ල දනහගම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවය සම්බන්ධයෙන් අපගේ ස්තුතිය සහ ප්‍රණාමය සියලු බෞද්ධ ජනතාව සහ ගමේ අවට ඉන්න පිරිස කැඳවලා මෙවන් උත්සවයක් ඉතාමත් සාර්ථක ලෙස කරලා කිරීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. ස්තුතියි. ගෞරවනීය සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් අවසරයි. ඒ වගේම මේ දනාගම සමගි ග්‍රාම නිලධාරී සංගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ සියලුම නිලධාරීන්ගෙන් අවසරයි. ඒ වගේම මෙතෙන්ට පැමිණි සියලුම අද මේ සංවර්ධන සමිතිය ආරාධනාවෙන් මෙහි පැමිණි සියලුම ගම්වාසීන් සහ ඒ වගේම දේශපාලන විවිධ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් සහ සියලු දෙනාටම ආරාධනා කරලා තියෙනවා. ඒ සියලු දෙනාගෙන් අවසරයි. අතරම අපි මේ අවස්ථාව සලසලා දුන්නු අපේ සමගි ග්‍රාම නිලධාරී සංගමයේ ගානාගම ග්‍රාම සංවර්ධන සමිතියට මේ වගේ අවස්ථාවක් සංවිධානය කරලා මේ වගේ අපූර්ව උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව මම ඉතාම ස්තුතිපූර්වක වෙනවා ගෞරවය පිරිනමනවා. ඇත්තරම අපි බලාපොරොත්තු වන ඉදිරියේදී අපි බලාපොරොත්තු වන මේ අනාගතයේ අපූර්ව යහපත් සමාජය ගොඩනගන්නට මේ අපූර්ව සහෝදරත්වය ඇත්තරම මුස්ලිම් සිංහල අපි කිසිම ભેදයක් තවත් ಜಾති නැති මෙතන ආරාධනා කරලා ඇති. ඒ සියලු කිසිම දෙනෙක්ගේ වෙනසක් කිසිම වෙනසක් නොමැතිව මේ සහෝදරත්වයේ ගොඩනගන ගමන ඇතනම ඉතාම අගය කළ යුතු එකක්. ඇතන ප්‍රශංසනීයයි. මේ අවස්ථාවට ආරාධනය කරපු මටත් අපේ තවත් සියලු දෙනාගේමත් ගෞරවය අපිත් කතා වුණා මේ සම්බන්ධව. ඉතාම ගෞරව ප්‍රණාමය පුද කරනවා. මේක අපේ භාවනාවට විශේෂයෙන් මාවනැල්ලට ඇත්තටම අත්‍යවශ්‍ය
කටයුත්තක්. අපි අතරේ තියෙන විවිධ අර සහෝදර ස්වාමීන් වහන්සේ කිව්වා වගේම අර මෞලතුමා කිව්වා වගේම අපි අතර තියෙන අනවබෝධයන් දුරු කරගන්න. විශේෂයෙන් මෙවැනි කාලයක මේ සහෝදරත්වයේ ගොඩනගා ගන්න. මේ සඳහා මේක ඊටාම පිටිවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරියේදී අපි අතර තියෙන අනවබෝධයන් දුරු කරගනිමින් ඉදිරියේදී අපේ රට හොඳ තැනකට ගෙන එන්නට බොහෝම සුන්දර ස්ථානයක් කරගන්න සුන්දර රටක් නිර්මාණය කරගන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගමුයි කියන ආරාධනාව කරමින් අප සමෝටම සුබදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මේ සඳහා සහභාගී වූ සෑම දෙනාටම බොහොම ස්තුතියි. සමාව අයදනවා. ඒත් එක්කම මෙම අවස්ථාව සඳහා වැඩම වූ අදාළ ඉලුක්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සද්ධාතිස්ස හිමිපාණන් වහන්සේ බොහොම ස්තුතිපූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා එක් වූ ප්‍රසිද්ධ දේශක තන්වීර අධ්‍යාපන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අෂේක් රස්මින් අලිමි මෙතුදුන්වත් ඔබතුමාටත් අපගේ ස්තුතිය. ඒ වගේම දනාගම මුස්ලිම් පල්ලියේ පූජකතුමා, ඒ වගේම දනාගම ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩල, ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම මස්ජිදුල් හකම් ජුම්මා පල්ලියේ පරිපාලන සභාව, ඒ සමගම 2025 පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් වශයෙන් නාම යෝජනා බාර දී ඇති සියලුම අපේක්ෂකයන්, ඒ වගේම මෙම අවස්ථාව සඳහා සියලුම දේශපාලන අධිකාරී හා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා, ඒ වගේම සියලුම අවට සිංහල හා දෙමළ ජනතාව, ඒ සියලු දෙනාට මාගේ අවංක ස්තුතිය පුද කරනවා. ඒත් එක්කම දනාගම ගම්මානයේ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට හා මෙම අවස්ථාව සඳහා මාධ්‍ය ආවරණය ලබා දුන් JM මීඩියා ආයතනයටත් මාගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. බොහොමත්ම ස්තුතියි.